ප්‍රමුඛයා සමගින් ස්ථාවර වෙන්න. සිංගර් ෆයිනෑන්ස් FD. අවුරුද්ද මාවලස් කරන මේක තමයි මැජික් එක. දිනන ගැම්ම ගන්න ගට් එක රෙඩි කරන්න. ඇන්කර් නිව්ඩේල්. බලපංගු ඉතින් මේ මන්සූරයව කොහේ හරි වැදගත් වැඩකට අරන් යනවා නම් මුගේ ඇබයක් ගහගෙන තමයි අරන් යන්න ඕනේ. මම දාම මග නවතිනවනේ මේක. හෙලෝ ඔව් සර් අපි මේ එන ගමන් ඉන්නේ මගේ ඇයි සර් ඇයි වැඩේ වෙන්නේ නැද්ද නෑ ඉතින් ඒක මවුල නෑ වැඩේ වෙන්නේ නැත්නම් කියන්න සර් නෑ මම ඇහුවේ සර් මේ පොඩ්ඩක් පරක් කරන්න ගියමු හරිද සර් බල්ලා කියන්න කොහොමද බඩු දීලා අපි ගාවනේ හරිද අපිට අවුලන්නේ හරි සර් ඒ බං නෑ උන් බල්ලා අපිට කෝල් එකක් දෙයි ඒක වැඩි වෙන්නේ නැති නේද නෑ උන් කියන අපිට තා පොඩ පරක් වෙන්නේ කියලා මොකක් කරේ වෙයි බං ලක්කේ නෑ ඉතින් බඩු ටික දින අපි ගාවනේ මාර වැඩි බං එමු මාර වැඩ මුත් වෙන්නේ නෑනේ බං බඩු ටික තියෙන්නේ අපි ගාව අනිත් එක බං ඕවා අවුරුදු ගාණක් පොළොයට තියලානේ මම මැණික් උනේ හරිද අපි ගාව තියෙනවා මේ නරක් වෙන්නේ කල් පනින්නේ පුස් කන්නේ නෑ තව අවුරුදු ගාණක් යනකම් බං ඒවල වටිනාකම වැඩි වෙනක වෙන්නේ ඉන්දෝක අපි ගාව තිබ්බ කියලා කිසි ප්‍රශ්නයක් එන්නේ නෑ මේ දවුලක් ගන්න එපා ඒක ඇත්ත ඒක මම පිළිගන්න ඒ බං අර පුහුණුකෝගේ කාලේ කතාවක් තියෙන්නේ බං ඈ සල්ලි වලට සර්පයා කිව්වා වගේ බං මේක සුපිරි සර්පෙක් තමයි නැද්ද කියපන් ඈ ඔය වෙලාව හරිය ඉන්නේ බං උඹෙන් එළියට ඉතකන් ඉමු ඒක කතාව ඇත්ත මම කියන්නේ බං අර කතාවක් තියෙන්නේ කවි සිතුවිල්ලක් පහළ වෙන වෙලාවයි මාරය අපි ළඟට එන වෙලාවයි කියන්න බෑ කියලා කොයි වෙලාවක හරි බං අපේ ගාව තියෙන මැණික් ටික ගන්නත් ඔය බය කවදා හරි වෙලාවක අපි ගාවට යොත එකක ඉවසන්න උඹෙන් එළියට එනකොට අල්ල ගන්න තියෙන වැඩක් නෑ දැන් මොකද කරන්නේ? දැන් මොකද කියන්නේ? ගෙදර යන්න මං ඉතින්ද? ඔබ ගොඩියක් කතා කරනවාද? කියන්නේ බං අපි මෙච්චර දුරක් ආපු ඉන්නේ ඈ. තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ඈ. ඇලක දොලක නාලා. ඉමීට මොනවා හරි පොඩ්ඩක් කරගෙන ඈ. පොඩි ආතල් එකක් දාලා යන්න. නෑ අපි මෙදා පාරාවේ වැදගත් අරගන්නේ මේ වැඩේ ඉවරනකම් කිසිම දෙයක් කරන්න බෑ මම කරන්නෙත් නෑ උඹලා කරන් දෙන්නෙත් නෑ ඔව් ඒක ඇත්ත ඒ වුණාට ඉතින් අපි මේ බං මොනාරි වැඩක් කරන්න ගිහලා චාර්ජ් වෙච්ච ගමන් මන්ත්‍රී කරේ මේක උනේ නීති එක එන මොනවාද නෑ ඒ වුණාට මම මෙදා පාරේ කරන්න ඕනේ මම කියන්නේ වැඩේ ඉවරනකම් ඉමු ඊට පස්සේ අපි හොත ආතල්ලක් දාමු අපි කට්ටියට ඒක වෙලවන ඔව් ඉමුකෝ නානක කෙසේ වෙතත් අරු බර නිදහස් කරගෙන එනකන් ඉන්න බෑ. ඒක ඉවරනකන් ගෙදර ගිහලා නාම. ඔය ගෙදර නාන්නත් පුළුවන්. කන්නත් පුළුවන් බොන්න බෑනේ ගෙදරනේ. දැනෙනා හැඟුම හංගාහිතේ රිදුනා ජීවිතේ බිඳුනා හීන වැහිකෝඩේ සේදී හිතුමතේ උරහිසට හිස තියන වද නුඹ මගේ දැනෙනා වරුදිගේ හිමිවීමක් නැති ප්‍රේම නුඹ වගේ අයිතිය නොමැති හිමිකාරියේ එක්වීමක් නැති මංගාවින් නැති නුඹ ආවාද සංසාරේ
දැන් නම් ඌ අපව මගහැරලා ගියාමි ගානවත් යනවා හිතන්න. එක පැත්තකින් උන් අපි මරන්න පන්නනවා. අනිත් පැත්තෙන් අපි උන්ව මරන්න එනවා කියලා හිතාගෙන අපි එද්දි මග අරිනවා. ඊගානවත්තයා අපේ ගෑණි කියනවා වගේ අපි ඊළඟට තියෙන අඩිය තියන්නේ වලටද කියලා මට එකලාකට බය හිතෙනවා. පේනවනේ අරු වාහනේ රස් කරලා බයික් එක රේස් කරලා අපිට කරේ තර්ජනයක්. තමයි තර්ජනයක් තමයි. කොයිද ඉතින් මංගල ඒ වෙලාවේ කලබල වුණානේ. ඒක නෙවෙයි මේ. මට හිතෙනවා අපේ කොල්ලෝ 4 දෙනාට මේ දවස්වල මොකක් හරි වාසියක් කරකැවෙනවා කියලා. ඒ කිව්වේ? කැරකිලා කිව්වට මේ කැරකිලාම නෙවෙයි. මට නිකන් හිතෙනවා අපි උන් එක්ක එකතු වෙලා කරන්න හිටපු වැඩේ උන් ටික අපි දෙන්නව මග ඇරලා තනියම කරන් යනවා කියලා. ඒකත් හරි. නැත්තම් අර බාල්ලස් කරනවා මගරින්න ඕනේ නෑනේ මාත්තු. මං උඩ කෙල්ලක් දෙන්න පොරොන්දු වෙලා ඉන්නේ කොහොමද මාව මගරින්න ඕනේ. ඒ කියන්නේ මගේ සැකේ හරි. ඊගාර මාත්තර මොකද්ද අර ආවගිපු ආරංචිය? මන් දන්න මැණික්කාරයෙක්ව මුන් ගිහිල්ලා හම්බෙලා තියෙනවා. උන් කියලා තියෙනවා උන් ගාව මැණික් වගේක් තියෙනවා කියලා විකුණන්න. මැණික්? ඒ කියන්නේ උන් අපිට කලින් අපි කරන්න හදපු දේ කරන් යනවා කියන එක. නැත්තම් උන්ට මැණික් තියා තිරිවානා ගල් කැටයක්වත් තිබුණේ නෑනේ මංගල. මට දැන් හිතෙනවා මේ දැන් වෙච්ච සිද්ධියත් එක්ක බලනකොට උපක්‍රමශීලීව අපි ටිකක් පහු බැහැලා අපි මේ දැන් කරේ ඒ වගේ පහු බැහැලා පොඩ්ඩක් අපේ ගමන මාරු කරමු කියලා. ඒ කියන්නේ මාත්තු ඒ කියන්නේ මට එමින් සැරේ කතා කරලා ආපහු සුදු අයියට ප්ලග් වෙන්න පුළුවන්. මං හිතන්නේ නැහැ ඊගාර මාත්තු. සුදු අයියා අපෙන් ඉල්ලපු එක දෙයකට හා කිව්වොත් පුළුවන්. මොකද්ද මාත්තු? දිගින් දිගටම මිනිහා මගෙන් ඉල්ලුවේ අර ඉවාන් කියන ඩයල් එක ඉවර කරන්න කියලා. අනේ ඊගාරවත් මිනිවරන්න නම් බෑ. අපි මුකුත් කරන්න ඕනේ නෑ මංගල. අපිට කරන්න තියෙන එක දෙයයි. ඌයි ඌ ගාවෙන් අර හපුටු කෙල්ලවයි අපි සුදු අයියට හොයලා දෙමු. ඊට පස්සේ අපිට තියෙන තර්ජන නැති වෙනවා. සුදු අයියාගේ හිත දිනාගෙන ඒ ශාන්ත ක්‍රමයටම ගිහිල්ලා ඊට පස්සේ අපි වෙන දෙයක් ගැන හිතමු. මාත්තු මට ඔය ගෑණි ගැනයි කෙල්ල ගැනයි බය හිතනවාද? Hey yo, Cosmele, take one. Every day up in morning snack එක lunch එකට කලින් හොඳම backup එක තිබා හයි නේද කොල්ලන්න අත් දෙක අරන් ආව baby ඔය awesome drink එක යන්නේ නැහැ හැමදාම anytime set වෙන flavor දෙලකිරි පදම ice coffee blast funky faluda vanilla rush choc bro choco choco එලකිරි ගුණවත් වෙලා ඉන්නේ ඒ ගැන දැනුවත් පමණට වඩාව ගන්නේ තරම් මේ drink එක රසවත් අලුත් පැක් පෙලකින් එන කොත්මලේ රස කළ කිරි fun එක පිරි එලකිරි කිරි SM Mobitel Fiber Rush Fiber නව සම්බන්ධතා සඳහා 120ක වට්ටමක්. ප්‍රමුඛයා සමගින් ස්ථාවර වෙන්න. සිංගර් ෆයිනෑන්ස් FD. SM Mobitel Fiber Rush Fiber නව සම්බන්ධතා සඳහා 120ක වට්ටමක්. මොනවද? කවුද කිව්වේ මං හිරේ හිටියා කියලා? අනේ පිස්සුද මැනික? ඔයා ඒව විශ්වාස කරනවද? ඔයා දන්නවනේ ඔයන් පොඩ්ඩක් හිතන්නකෝ. හැමෝම පුදුම ඉරිසියාවක් තියෙන්නේ මාත් එක්ක. අනේ මේ ඔයා එක එක එක්කෙනා කියන දේවල් නම් විශ්වාස කරන්න එපා හොඳේ. මට දුක හිතෙනවනේ.
නෑ ප්‍රොමිස්. අනේ එහෙම දෙයක් නෑ. එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයා දන්නවනේ වටේම මිනිස්සු පුදුම ඉරිසියාවක් තියෙන්නේ මාත් එක්ක. ඒ වුණාට මට වෙලාවකට දුකක් හිතෙනවා. බලන්න කවුද අනේ ඔයාට ඔය වගේ බොරු කියන්නේ මේ මම හිරේ ඉඳලා ආවා කියලා. මට දුකයිනේ. අනේ බබා මේ අහන්නකෝ. අනිත් දවසේ ඔයා කවුරුවත් කියන දේවල් විශ්වාස කරන්න එපා හොඳේ. මම ඔයාට බොරු කියන්නේ නෑනේ. මම ඔයාට බොරු කරන්නෙත් නෑ. ඔයා දන්නවනේ. හරි. වැඩි ඉවර වෙලා ගන්නකෝ. තියන්න. බයි. පරිස්සමෙන් හඳේ. අපි දැන් ඇත්තටම මොකද්ද කරන්නේ? සල්ලි දිනනවා නම් බම් මොන බොඩියක්ද කරන්න බැරි. ඕන දෙයක් කරතයි. නෑ මේ අපි කලින් පාරත් කෙලව ගත්තේ සල්ලියන් බෙච්ච ගමන් ඕන දෙයක් කරගන්න පුළුවන් කියලා තමයි. මොනවද මම මෙදා පාර පිළිවෙලක් එන්න දන්න ඕන. නැතුව මේ ඕන දෙයක් කරන්න පුළුවන් කියලා නෙමෙයි. හරියට හරි. මොනවා කරන්නද සුමේයා එක්ක කතා කරන්න ඕනේ. මොකද ඕනම දෙයකට බේත් පෙත්ත වගේ ඉන්නේ යානේ. එහෙමද? දැන් මේමයි ඉතින්. අපිට ඉතින් සල්ලි හම්බෙලා ඉතින් කට්ටියම ලස්සනට පිළිවෙලක් වෙනවා නම් ඉතින් නව ක්ලෝස් අප් සින්ක් ෆ්‍රෙෂ් තාක්ෂණය සමගින් පැය 18ක් ෆ්‍රෙෂ් වෙන්න තව ටිකක් ලං වෙන්න. මේ මට උඹලා තුන් දෙනාගෙන් එකෙක් බඳින්න බෑනේ බා. මාත්‍රින් කේතුමකීට කතා කරන ඉතින් වෙනම නා කරන්නද? අන්න බලපන් සම්පත් බෙදී යාමේ විෂමතාව. බලපන් අනාගතයක් ගැන හිතනද උඹටත් ගෑණියෙක් මුටත් ගෑණියෙක් මටත් එක්ක හරියන්න මූට ගෑනු දෙන්නෙක් නේ. ඒ වුණාට බං ඉතින් මට අන්තිමට ඉතුරුනේ බොඩියක් විතරයි. එහෙම නෑ බං ඉතින්. අපි හැමෝම අන්තිමට එන්නේ උඹ ගාවටනේ. හින්දා ඔය හිතන්න එපා. අයියෝ මම නෑ හරි. අපි පැය 24යිනේ. මෙයා කිව්වා වගේ ඔයාලා ගෑනු දෙන්නත් එක්ක කතා කරලා කැමති තීරණයක් ගන්න නේ. මේ බාපව් ඔය ගෑනු දෙන්නව දෙපැත්තේ තියාගෙන සෙල්ලම් සේන වෙන්න ගියොත් අපි දෙන්නට නතර වෙන්න වෙන්නේ මූ කිව්වා වගේ එම්බාම් කාමරේ තමයි හොඳේ. එහෙනම් ඔබ කල්පනායෙන් වැඩ කරපන්. නෑ බලා කතා කරගනින්නකෝ මොකද කරන්න කියලා. මම හිතලා කියන්නම්. Herbal deodorant මගින් underarms හා bikini lines වල ඇති අඳුරු කැලැලි ඉවත් කිරීමට ඇති හොඳම විසඳුම. SRT Mobitel Fiber Rush ෆයිබර් නව සම්බන්ධතා සඳහා 20%ක වට්ටමක්. ප්‍රමුඛයා සමගින් ස්ථාවර වෙන්න සිංගර් ෆයිනෑන්ස් FD. හරි. දැන් ඒ කතාව ඉවරයි. දැන් මට තියෙන ඕගලන්ට වැදගත් කතාවක් කියන්න. මගේ මේ හැම දෙයක්ම නැති වුණාට පස්සේ මං හැම වෙලාවෙම කිව්වේ මේ මිනිහා දෙන්නේ නෙමෙයි එක මිනිහෙක් කියලා. හැබැයි මං ඒක ඔප්පු කරන්න ගියේ නෑ. ඇයි මං ඒක ඔප්පු කරන්න ගියේ නැත්තේ? ඒක මං කලින් ඔප්පු කරා නම් මට නැති වෙච්ච දේවල් මට ආපහු ගන්න අමාරු වෙනවා. මගේ දේවල් ආපහු ගන්නකම් මම ඉවසීමෙන් හිටියා. දැන් ඕගලන්ට
තවත් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් කතා කරලා විසඳගන්න. මොකද මට තව ඉතුරුලා තියෙනවා නම් තියෙන්නේ ඒ ප්‍රශ්න ඉවරයි. ඒකත් ඉවර වුණාම ප්‍රශ්න ඉවරයි. මට ආලෝචනාකින් අහන්න දෙයක් නැහැ. දෙන්නයි දෙයක් තියෙනවා. මම නුවර යන්න හිතාගෙන ඉන්නේ. නුවර ගිහිල්ලා පරණ විදියට මයි ඩාන්සින් ක්ලාසස් පටන් ගන්නවා. මේ වෙලාවේ මට වෙන කියන්න දෙයක් නැහැ. ඔයාලා දෙන්නම හැමදාම සතුටින් ඉන්න. ඇත්තටම ඔය දෙන්නම මනුස්සකම් උපරිම තියෙන මිනිස්සු. මගේ ජීවිතේ මං ගොඩක්ම දැකලා තියෙන අමනුෂ්‍යයෝ විතරයි. ටික කාලයකට කලින් අක්කවත් මට ඒ වගේ තමයි පෙවුනේ. බොරු කියන්න ඕනේ නෑනේ. හැබැයි එහෙම උනේ ඇයි කියලා මට දැන් තේරෙනවා. කොහොමනත් කමක් නෑ. ඔයාලා දෙන්න හැමදාම සතුටින් ඉන්න ඕනේ. එච්චරයි. එච්චරද? මට එච්චරයි දැනට කියන්න තියෙන්නේ. සමහර විට ආයි ජීවිතේ කවදාවත් මට ඔය දෙන්නව හම්බෙන එකක් නෑ. අක්කේ විනාඩි දෙකකට මං ආයෙ එක කතා කරාට කමක් නෑ නේද? අනේ වැරදි විදිහට හිතන්න එපා. අයියට thank you කියන්න විතරයි මට ඕනේ. සමට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක 6කින් සමන්විත O'Neill's Nail Mucin Body Lotion. ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන මට කියන්න ඕන වුණා. ලස්සන කතා ලස්සන දෙරණෙන් දෙරණ ලස්සන කරන ලස්සන දෙරණ